ආයුබෝවන් යාළුවෝ හැමෝටම උදා වුණු 2026 අවුරුද්ද සුබම සුබ නව වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් මං ඔයාලත් එක්ක බෙදා ගන්න මගේ පළවෙනි වීඩියෝ එක. ඉරි පොදේකුත් වැටෙන මේ වෙලාවේ අපි දැන් මේ හදන්නේ කේතලී ලිපේ තියලා තේ කහට ටිකක් වක් කරගන්න. ඉතින් එන්නකෝ අපි තේ කහට ටිකක් වක් කරන ගමන්ම විස්තර ටිකක් කතා කරමුකෝ. මං ගෙවන මේ ගැමි ජීවිතේ සුන්දර අත්දැකීම් බෙදා ගන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ඔන්න ඉතින් මං ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. හරි ඉතින් අපි තේ ටිකක් වක් කරගමුකෝ. තාම කේතලේ පැහෙන්න නෑනේ. එතකන් අපි චුට්ටක් බලලා එමුකෝ අපේ බත් ලෑල්ල පැත්තට ගිහිල්ලා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ අප්පච්චි අපිට හදලා දුන්න බත් ලෑල්ල. මේ වෙලාවේ නම් වෙලාව 4:00ට 5ට විතර ඇති. ඒත් ඉතින් අර හිරි පොදක් යන හින්දා පොඩ්ඩක් පරිසරය නිකන් හරි ලස්සන ගතියකුත් තියෙනවා. ඔන්න ලේන් හාමි නම් බත් ලෑල්ලට ඇවිල්ලා. අපේ බත් ලෑල්ලට උදේට නම් හරිම ලස්සනයි. දෙමලිච්චෝ පරවියෝ දඬු ලේනකුත් එනවා. ඇයි වලි කුකුළු හාමි? එයත් එනවා. මයිනෝ කෑදැත්තෝ මේ හැමෝම ඇවිල්ලා තොර තෝංචියක් නැතුව ඉතින් එක එක කතා කිය කෑම ටික කනකොට හරිම අපූරුයි. බලන් ඉන්න ආස හිතෙනවා. වෙනදට නම් තව ලේන් හාමි කෙනෙක් එනවා. අද නම් එයා නෑ වගේ. ඉතින් ඔන්න එයා තනියම බත් කනවා. ඔය කියනකොට මෙයාත් ආවේ. මගේ දරකුස්සිය කියන තැනට ලිප ගාව ඉන්නකොට මේ බත් ලෑල්ල හොඳට පේනවා. ඉතින් උයන ගමන් එයාලගේ හැඩ බල ලස්සන කතා අහගෙන හරි සනීපෙට කෑම ටික හදන්න පුළුවන්. මට නම් මේ පරිසරයේ සත්තු දකිනකොට හරි සතුටක් දැනෙනවා. කොළ පාටින් පිරුණු ගස්වැල්, සත්තුන්ගේ විවිධ හඬවල් හරියට නිකන් හරිම මිහිරි සංගීතයක් අහනවා වගේ. හිතට පුදුමාකාර විදිහට සැනසීමයි. ඔන්න ඉතින් වලි කුකුල් හාමිත් හවස් වරුව කියලා බලන්න නැතුව මේ පැත්තේ ඇවිල්ලා යන්න ඇවිල්ලා. මං කිව්වේ අද පුංචි වැහි පොදක් ගියා කියලා. ඉතින් එයාත් ඔන්න අඹ ගහ උඩට ඇවිල්ලා මොනවද කී ඉන්නවා. ඔන්න ඉතින් දැකලා නැත්තම් බලා ගන්නකෝ. ඔය ඉන්නේ වලි කුකුලෙක්. අපේ ජාතික පක්ෂියානේ නේද? අපි දැන් ඉතින් මේ හවස් වරුවේ මං හිතුවා වගාව පැත්තට ගිහිල්ලා එන්න ඕනේ කියලා. අද අප්පච්චිත් ටිකක් කලින් ගෙදර ආවනේ. ඉතින් අප්පච්චි මමයි අපි දෙන්නම ඉන්න වෙලාවට අපි යනවා අපේ වගාව බලන්න. විවේක වෙලාවක් තියෙනකොට තමයි අපි මේ අපේ වගාව හදාගත්තේ. අපේ වත්තේම පිටිපස්සේ තමයි අපි මේ වගා ටික කරලා තියෙන්නේ. ගොඩක් නෑ ඉතින්. පුංචි වෙලාවක් ලැබෙන හැම වෙලාවකටම අපි කරන්නේ මොනවා හරි පැලයක් හිටවන එක. ඉතින් ඔය තියෙන්නේ මම හිටවපු කෙසෙල්. දැන් ඒව හොඳට පඳුරු දාලා හරි ලස්සනට හැදිලා. බලන්නකෝ අපේ වගාව කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ බටු වගාව. ඔන්න ඉතින් මං බටු වගාව පැත්තට යනකොට අප්පච්චි ගිහිල්ලා වැඩ පටන් අරන්. කේතලේ ලිපේ තියලමනේ ආවේ. ඒ හින්දා ඉතින් චොට්ටක් ඉන්න පරක්කු වුණා. මේ තියෙන්නේ මේ වැහි කාලෙට අපි හිටවපු බටු පැල. දැන් ඉතින් ඒවා ලොකු වෙලා මල් හැදිලා ඔන්න දැන් අස්වැන්න දෙන්න පටන් අරන්. අද තමයි අපි පළවෙනියටම අස්වැන්න නෙලන්නේ. ඔන්න ඉතින් අප්පච්චි බටු කඩ දෙනවා. මං ඉතින් පිටිපස්සෙන් ගිහිල්ලා ගෝලයානේ මං බටු ටික එකතු කරනවා. කොළ පාටින් පිරුණු ගස්වල දම් පාට පටු ගෙඩි හැදිලා තියෙනකොට බලන් ඉන්න ආස හිතෙනවා. ඊටත් වඩා ආස හිතෙන්නේ අපිම පැල හිටවලා ඒ පැලවලට සාත්තු කරලා ඒවා ටික ලොකු වෙලා අපිට පළදාව දෙන්න පටන් ගත්තාම ඒ අස්වැන්න අපි නෙලනකොට ඊටත් වඩා සතුටුයි. ඉතින්
මේ තියෙන්නේ අපේ බටු මල් බලන්නකෝ. දැකලා නැති අයත් ඉන්නවා ඇතිනේ සමහර විට. ඔය තියෙන්නේ බටු මල්. ඉතින් මේ විදිහට පැල හිටවලා හරි ලස්සනට අපූරුවට ලොකු වෙලා ඒ අස්වැන්න අපේ කුස්සියට අරන් ගිහිල්ලා ගෙදර අයට රස කර කර කන්න ඒ වගේ රසට වෑංජනයක් හදලා දෙනකොට ඊටත් වඩා සතුටුයි. ඒ සතුටත් එක්කම හිතට පුංචි ආඩම්බරයකුත් එනවා. අපේ මහන්සිය නේද මේ කියලා. ඔයත් ඉඩ තියෙන පුංචිම හරි වෙලාවක සමහර විට ඔයාට ලොකු ඉඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි කමන්නේ පුංචි කවරයකට පස් ටිකක් දාලා පුංචිම හරි පැලයක් හිටවලා බලන්නකෝ. ඒක ලොකු වෙනකොට ටික ටික ඒ දිහා බලාගෙන ඉන්නකොට කොච්චරනම් සතුටක් හිතට දැනෙනවද කියලා. මේ දවස්වල හීනියට වැටෙන වැහි පොදත් එක්ක ගස් තව තවත් සරු වෙලා. ඔන්න ඉතින් දැන් ගස් යට ටික ටික වල් පැලත් ඇවිල්ලා. අපි හිතුවා වත්තේ තවත් චූටි කෑල්ලක් තියෙනවා ඒකෙත් බටු පැල ටිකක් ඉඳව ගන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ අප්පච්චි කරන්නේ අපි ඒ කෑල්ලෙත් බටු පැල ටිකක් හිටවනවා. මේ ගොඩැල්ල වගේ ගහලා තියෙන්නේ මේ දවස්වල වැස්ස හින්දා පැල කුණු වෙන්න බලනවනේ. ඉතින් ඒ හින්දා පස් කන්දක් චුට්ටක් උඩට ගොඩ ගහලා තමයි මේ බටු පැල ටික හිටවන්නේ. කලින් හිටවපු ඒවා නම් ඉතින් අපි එහෙම කරේ නෑ. බිම නිකම්ම වලක් හාරලා තමයි හිටෙව්වේ. මොනම දෙයක් වුණත් කම්මැලි නැතුව හිතේ ආසාවෙන් කරනවා නම් අපිට ඕනම දෙයක් හරි ලස්සනට කරන්න පුළුවන්. ඉතින් අප්පච්චිත් වැඩ ඇරිලා ඇවිල්ලා මහන්සි කියලා බලන්නේ නැතුව අපි දෙන්නම එකතු වෙලා මේ පැල ටික හිටවපු හින්දානේ දැන් අපිට බටු වගාවක් තියෙන්නේ. කලින් නම් අපි මේ වත්තේ හිටවලා තිබුණේ මඤ්ඤොක්කා. ඉතින් ගෙදර මඤ්ඤොක්කා කොළ කන්න, එතකොට මඤ්ඤොක්කාලේ මාළු හදලා කන්න ඒ විදිහට තමයි පාවිච්චි කරේ. පස්සේ අපි හිතුවා බටු පැල ටිකක් දාලා බලන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි ඉතින් ඔන්න අපේ බටු වගාව ආරම්භ වුනේ. දැන් ඉතින් අපේ ගෙදර කෑමට විතරක් නෙමෙයි. ඒකෙන් දැන් අපිට අමතර ආදායමකුත් ලැබෙනවා. ඉතින් ඔය තියෙන්නේ මං බතල දණු ටිකක් හිටවගත්තා. මේක නම් මට අහල පහලෙන් හම්බුනේ. මං ඉතින් ඒක ගෙනල්ලා ඊයේ තමයි හිටෙව්වේ. ඔන්න ඉතින් අපි දැන් මේ බටු ටික කඩා ගන්නයි හදන්නේ. අප්පච්චි මමයි බටු කඩනවා. ඉතින් කවදා හරි දවසක බලනකොට මේවා ලස්සන මතකයක් වෙයිනේ. අප්පච්චි මායි ඉතින් ලොකු කතාවකුත් දාගෙන බරටම වැඩ. එන්නකෝ ඔයාට තවත් දෙයක් පෙන්නන්න. මේ තියෙන්නේ මේ සිදුරු තියෙන්නේ හුඹස්. එතන ලොකු හුඹක් තමයි තිබුණේ. අපි ඉතින් ඒක සමතලා කරලා තමයි ওই පැල හිටවලා තියෙන්නේ. පින්න කාලෙට බිමල් පිපෙන කාලේ තියෙනවනේ. ඒ කාලෙට හරිම රසට කන්න පිදුරු බිම්මල් වගේම රසට හතු පිපෙනවා ওই හුඹ උඩ. ඉතින් අප්පච්චි මායි දෙන්න ඉතින් බටු ටික කඩලා ඉවර වෙලා මෙන්න තියෙනවා ලස්සනට පිපිච්ච බටු මල් ටිකක්. ඔන්න ඉතින් අපි මේ වටයක් යනවා බටු කෑල්ලේ. ඔන්න දැක්කද ගොළුබැලි හාමි කෙනෙකුත් හෙමින් ඇවිල්ලා දැල්ලටම ලං වෙලා. අපේ එක බටු පැලයක් තිබුණා පොඩ්ඩක් මේ විදියට කහ පාට වෙලා අප්පච්චි නම් කිව්වේ මේ වැස්ස වැඩිකමට කියලා. කෝකටක් ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයිනේ. සමහර ඒවා තියෙනවා එක පැලයකට ආවොත් එහෙම දිගින් දිගටම හැම පැලයකටම ලෙඩබෝ වෙලා යන ඒවාත් තියෙනවනේ. ඔන්න ඉතින් අප්පච්චි මායි කෙහෙල් පඳුර ගාව නැවතිලා මේ කතා කරන්නේ. දැන් මෙතන පඳුර වැඩිනේ. මේකෙන් පැල ටිකක් ගලවලා වෙන තැනක ඉඳවමු කියලා. මේ තියෙන්නේ ඇඹුල් කෙසෙල් පැල. ඔන්න ඉතින් ඒත් කතා කර කර අපි දෙන්න දැන් මේ බටු ටිකත් අරගෙන ගෙදර යන ගමන්. ඔය තියෙන්නේ මගේ පැෂන් වැල. ඔන්න පුංචි ගෙඩි ටිකකුත් හැදිලා මට අස්වැන්න දෙන්නයි ඔය හදන්නේ. ඒකත් බලාගෙන ඉතින් ඔන්න අපි ගෙදර යනවා. දැන් ඉතින් බටු ටික සෝදලා පිරිසිදු කරගන්න ඕනේනේ. තාම බටු ගස්වල මේ පළවෙනි අස්වැන්න හින්දා බටු වලට අර වැහි පොදත් එක්ක වැලි ගහලා තිබුණා. ඉතින් අපි මේ බටු ටිකත් හොදගෙන මේ විදිහට පිරිසිදු කරගෙන ගෙදරට අරගෙන ආවා. මේ තියෙන්නේ අපේ පළවෙනි බටු අස්වැන්න.
ඔන්න ඉතින් අප්පච්චි මායි එක පොඩ්ඩක් කිරලා බැලුවා. කිලෝ 4කට ආසන්න වෙන්න බටු තිබුණා. මේක අපි ඉතින් අහල පහල හැමෝටම බෙදලා දෙනවා. අපේ පුරුද්දක් තමයි අපි මොනවා හිටෙව්වත් ගන්න පළවෙනි අස්වැන්නේ ගෙදරට ටිකක් තියාගෙන අනිත් ඔක්කොම ටික අපේ අහල පහල ඉන්න හිතවතුන්ට බෙදලා දෙනවා. එතකොට ඉතින් හිතට හරි සතුටක් දැනෙනවා. එහෙනම් ඉතින් මේ ලස්සන හවස් වරුවෙන් මං ඔයාගෙන් සමුගන්නවා. මාව දිගටම බලන්න නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලත් ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්.